වව් මේ තියෙන්නේ කලර්ස් දෙක මේ රෙඩ් එක මේ ග්‍රීන් එක කොහොම නමුත් දැකපු විශේෂම දේ තමයි රුපියල් 50000ට වඩා අඩුවෙන් සෑහෙන හොඳ ස්පෙක් එකක් තියෙන විශේෂයෙන්ම 5G ෆෝන් එකක් වෙලා මේකේ ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටි පැත්තෙන් සෑහෙනම හොඳ මට්ටමේ එක්ස්පීරියන්ස් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඒක නම් මාරයි. මොකද කියනවනම් මේකේ ඩිසයින් එක සහ ඩියුරබිලිටි එක වගේම බිල්ඩ් ක්වොලිටි එක ගත්තොත් මම හිතනවා රුපියල් 70000කට වුණත් මාකට් කරන්න පුළුවන් කියලා. හැබැයි මෙයාලා රිලීස් කරේ රුපියල් 46999කට. කොහොම වුණත් මේ හැම ෆෝන් එකකම කියන්නේ G35 5G ඕනම ඩිවයිස් එක vegan leather back එකක් තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඒකින්ද fingerprint ලේසියෙන් ඇලෙන්නේ නැහැ. back cover එකක් නැතු වුණත් පාවිච්චි කරන්න පුළුවන් සහ අතට සෑහෙන හොඳ grip එකක් හම්බෙනවා මෙන්න මේ vegan leather back එක හින්දා. කොහොම නමුත් ෆ්ලැට් ෆ්‍රේම්ස් බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම සයිඩ් මවුන්ට් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් ඒ වගේම තමයි 3.5 mm ඔඩියෝ පෝට් එකක් බලා ගන්න පුළුවන් සහ සෙකන්ඩරි නොයිස් කැන්සලේෂන් මයික්‍රොෆෝන් එකක් පවා මේකේ හම්බෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ ප්‍රයිස් රේන්ජ් එකේ අපිට සෙකන්ඩරි නොයිස් කැන්සලේෂන් මයික්‍රොෆෝන් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේක අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම Dolby Atmos sound support කරනවා කියලා තියෙනවා. කොහොමුණත් මේකට IP52 කියන splash resistant පහසුකම තියෙන හින්දා ලංකාවේ තියෙන ඕනම weather condition එකක මෙන්න මේ device එක පාවිච්චි කරන්න පුළුවන්.